හොඳයි එහෙමනම් සියලුම දෙනාටම ආයුබෝවන් මාස්ටර් JK YouTube channel එකට වෙනදා වගේම මේ හා සම්බන්ධලා තියෙන ඔබ සියලුම දෙනාම ආදරයෙන් සාදරයෙන් තාම ගෞරවයෙන් පිළිගන්නවා. මේ මාස්ටර් Can anybody out there hear me? Hear me? 'Cause I just wanna say මේ මාස්ටර් JK YouTube channel එක කවදත් අපස සාමාන්‍ය පෙළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයට අදාළව පාඩම් මාලා රසක් ඔබ වෙත ගෙනෙනවා. අපි සාකච්ඡා කරමින් හිටියා අපස සාමාන්‍ය පෙළ 11 ශ්‍රේණියේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂයට අදාළව දෙවැනි පාඩම පද්ධති සංවර්ධන ක්‍රමවේද පිළිබඳ. ඒකේ පද්ධති සංවර්ධන ආකෘති ගැන අපි මේ තුන්වෙනි කොටසේදී අද පාඩම ඔබ වෙත ගෙනෙනවා. මම පද්ධති සංවර්ධන ජීවන චක්‍රය පද්ධති සංවර්ධන ක්‍රම ඒ පිළිබඳ මම මුල පාඩම් වල කතා කරා. මගේ මාස්ටර් JK YouTube channel එකට ඔබට ගිහිල්ලා එහි පෙර වීඩියෝ බලලා නැත්නම් මේ දක්වා ඔබට බලන්න පුළුවන්. ඒ වගේම මාස්ටර් JK YouTube channel එකට අලුතෙන් ඔබ සම්බන්ධ වෙනවා නම් අපිට subscribe කරන්න, ඒ වගේ like කරන්න, ඒ වගේම share කරන්න අමතක කරනවා. ඒ වගේම අපේ YouTube channel එක පිළිබඳ අදහස් මොන හරි තියෙනවා නම් comment කරන්න, ප්‍රශ්න මොන හරි තියෙනවා නම් comment කරන්න. අපි එහෙනම් පාඩම් සඳහා යමු. පද්ධති සංවර්ධන ආකෘති කතා කරමින් හිටියේ අවසාන තුන්වෙනි කොටසේදී මම පද්ධති සංවර්ධන ආකෘති ගැන කතා කරනවා කියලා කිව්වා. මොනවද මේ පද්ධති සංවර්ධන ආකෘති? දැන් කිසියම් පද්ධතියක් කිසියම් සිස්ටම් එකක් ආයතනයකට හදන්න යනවා නම් එහිදී ඒ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයක් ගැන කතා කරා. ඒකේ පියවරයන් 6ක් ගැන අපි කතා කරා. ඒ පියවරයන් 6ක් ගැන අපි කතා කරා. මුලින්ම ඒ ආයතනයේ ඉල්ලා තිබෙන පද්ධතිය අවශ්‍ය කරන ආයතනයේ අවශ්‍යතාව හඳුනා ගන්න ඕන. එතන අවශ්‍යතාවයන්ට අනුව විසඳුම සැලසුම් කරන්න ඕන. ඒ සැලසුම් කරගත්තු විසඳුම කේතකරණය කරන්න ඕන. ඒ කේතකරණය කරගත් විසඳුම අපි පරීක්ෂාවට ලක් කරන්න ඕන. ඊට පස්සේ දෝෂ ඉවත් කර ගන්න ඕන. පස්වෙනි පියවරේදී අපි හදාගත්තු මේ පද්ධතිය පිළිතවනවා. 6 වෙනි පියවරේදී අපි පද්ධතිය නඩත්තු කරනවා. ඒ කියන්නේ මේක අඩුපාඩු තුනක් සංවර්ධන කරලා යනවා. මේක චක්‍රයක් වශයෙන් දිගින් දිගටම වෙන නිසා තමයි පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා හඳුන්වන්නේ. අපි නඩත්තු කරන අවස්ථාවේදී අන්තිම ඒකතු කරන ඕන දේවල් නැවත අවශ්‍යතාව හඳුනාගෙන විසඳුම් සැලසුම් කරලා කේතකරණය කරලා ඔය වගේ චක්‍රයක් යන හින්දා තමයි පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා අපි කිව්වේ. ඉතින් මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ක්‍රියාත්මක කළ හැකි ආකෘති ගැන තමයි අපි කරන්නේ. මේ පද්ධති සංවර්ධන ක්‍රමවේදයේ ක්‍රියාත්මක වන ආකාරය ගැන තමයි අපි කතා කරන්නේ. ඔබගේ විෂය නිර්දේශය තුළ මෙවැනි ආකෘති 4ක් සඳහන් වෙනවා. එකක් දිය ඇලි ආකෘතිය, ඉංග්‍රීසියෙන් කියන waterfall model කියලා. දෙවෙනි එක තමයි පුනර්කරන වෘද්ධි ආකෘතිය. තුන්වෙනි එක මූලධර්ම ආකෘතිය, prototype model කියලා කියනවා. හතරවෙනි එක සර්පිල ආකෘතිය, drill model කියලා කියනවා. නමුත් මේ ආකෘති 4ක් ඔබ විෂය නිර්දේශයේ කරුණු වශයෙන් කියන්නේ 4ක් සඳහන් කරලා තිබුණාට ඔබගේ අවබෝධය සඳහා ඔබට දැනගත යුතු වන්නේ දියඇලි ආකෘතිය සහ පුනර්කරන වෘද්ධි ආකෘතියක් පමණයි. නමුත් අපි මූලධර්ම ආකෘතිය කියන්නේ මොකද්ද? සර්පිල ආකෘතිය කියන්නේ මොකද්ද කියලා දාලා වශයෙන් අවබෝධයක් ගමු. හරි. ඉස්සරහට යන්න අපි. මොකද්ද මේ දියඇලි ආකෘතිය කියලා කියන්නේ? දියඇලි ආකෘතිය කියලා කියන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් 6 පිළිවෙලට ඉහළ සිට පහළට
ගලා ගැනීම තමයි. ඉහළ සිට පහළට දියැලක් කඩා හැලෙන ආකාරයට ක්‍රියාත්මක කිරීම තමයි දියැලි ආකෘතිය සිදුවන්නේ. එහෙනම් මොකද්ද කරන්න මුලින්ම? මේ පද්ධතිය එහෙම නැත්නම් අපි හදන්න යන මේ සිස්ටම් එක software එක අවශ්‍ය කරන ආයතනයකට ගිහිල්ලා ආයතනයේ අවශ්‍යතා හඳුනා ගන්න මුලින්ම පද්ධති සංගණන ජීවන චක්‍රය. 2 විසඳුම් සැලසුම් කරනවා. 3 විසඳුම් කේතකරණය කරනවා. 4 විසඳුම් පරීක්ෂා කරනවා. 5 දෝෂ ඉවත් කරනවා. 5 පද්ධතිය පිළිගන්නවා. 6 නඩත්තු පද්ධති නඩත්තු කරනවා. ওই පියවරයන් සියල්ල ඉහළ සිට පහළට දියැලක් කඩා හැලෙනවා වගේ ක්‍රියාත්මක කිරීම තමයි දියැලි ආකෘතිය තුල සිදුවන්නේ. right. මේක තමයි පැහැදිලි නොබට පද්ධති සංගණන ජීවන චක්‍රය පියවරයන් සියල්ල ඉහළ සිට පහළට දියැලක් කඩා හැලෙන ආකාරයට ක්‍රියාත්මක කරනවා. right. මේකෙන් මොකද්ද වෙන්නේ? ඒතර ජීවන චක්‍රයේ පියවර ඒකීය ලෙස ක්‍රියාත්මක කිරීම දියැලි ආකෘතියෙන් සිදු වෙනවා. මෙහිදී පළමු අවශ්‍යතා හඳුනාගෙන ඊට පස්සේ මම කිව්ව එක තමයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. මේකෙදි දැකගත හැකි මේ ප්‍රධානතම දුර්වලතාවය තමයි මෙම ආකෘතිය ක්‍රියාත්මක කළායින් පසුව අපිට බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයක් දැකිය හැකියි. මම උදාහරණයක් වශයෙන් පැහැදිලි කරන්න මෙන්න මේ ආකාරයට ඔබ හිතනවා ඔබ පද්ධති සංවර්ධන ආයතනයක් කියලා. සිස්ටම් software development ආයතනයක ඉන්නවා. යම්කිසි private ආයතනයක් වෙළඳසැලක් හෝ ඉල්ලා සිටිනවා ඔබගෙන් software එකක් develop කරලා දෙන්න කියලා. ඊට පස්සේ ඔබ මේ දියැලි ආකෘතිය අනුගමනය කරලා මුලින්ම අවශ්‍යතා හඳුනා ගන්නවා. ඒ ආයතනෙ ගිහිල්ලා. අපි හිතනවා මේ ආයතනය සාමාන්‍ය රෙදි පිළිවෙළසලා ඒගොල්ලෝ දේශීය වෙළඳපොළෙන්ම භාණ්ඩ රෙදි පිළි අරගෙන විකුණනවා කියලා. ඔයා මේ දැන් පද්ධති සංගණන ජීවන චක්‍ර දියැලි ආකෘතිය වෝටර්ෆෝල් මොඩල් එක උපයෝග කරගෙන මුලින්ම අවශ්‍යතා හඳුනාගෙන ඊට විසඳුම් සැලසුම් කරලා විසඳුම් කේතකරණ කරන ඔය පිළිවෙලට කරගෙන යනවා. හැබැයි අපි හිතමු මේකට යම්කිසි කාලයක් ගත වුණා මාස 6ක් 8ක් වගේ 10ක් අවසානයේදී මේ පියවරයන් සියල්ල ගිහිල්ලා අවසානයේදී ඔයාලා ඩෙවලොප් කරගත්තු software එක නැත්නම් පද්ධතිය මේ ආයතනයේ ස්ථාපිත කරන්න යනවා. නමුත් මේ ආයතනයේ යම්කිසි වෙනසකට භාජනය වෙලා තියෙන්න පුළුවන්. මාස 6ක් 7ක් විතර වැඩි දියුණු වෙලා මුලින් දේශීය වෙළඳපොළේ භාණ්ඩ මිලදීගත් මේ ආයතනය පසුව පිටරටින් ගෙන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලෝ නිෂ්පාදනය කරන්න පුළුවන්. නැත්නම් වෙනම බ්‍රාන්ච් එකක් පිටලා තියෙන්න පුළුවන්. මොනවා හරි දේවල් වෙනසක් වෙලා තිබුණොත් එහෙම අර ඕගොල්ලෝ මුලින් අවශ්‍යතා හඳුනාගෙන මාස 6කට කලින් විසඳුම් සැලසුම් කරලා ඒක ක්‍රියාත්මක කරන මාස 7ක් 8ක් ගියාට පස්සේ අර වර්තමානයේ ගැළපෙන ප්‍රතිඵලයක් ජනිත වෙන්නේ නැහැ. අන්න මේකයි මේකේ තියෙන දුර්වලතාවය වන්න ප්‍රධාන වශයෙන් සරලව මම පැහැදිලි කරේ. එයයි. දියැලි ආකෘතියෙන් පස්සේ අපි යනවා ඊළඟට දියැලි ආකෘතියට අදාළව වෝටර්ෆෝල් මොඩල් එකට අදාළ මෙන්න මේ රූපකාමුවක් මම හදලා තියෙනවා. මේ තියෙන්නේ requirement collection. ඒ කියන්නේ අවශ්‍යතා එකතු කරනවා. feasibility study එකක් සක්විතා අධ්‍යයනයක් කරනවා. design කරනවා. සැලසුම් කරනවා, කෝඩින් කරනවා, ටෙස්ටිං කරනවා, ඉන්ස්ටලේෂන් පද්ධති පිළිතනවා, මේන්ටෙනන්ස් කරනවා. ඔය ටික ඉහළ සිට පහළට කරගෙන යamak තමයි දියැලි ආකෘතිය තුල සිද්ධ වෙන්නේ. right. ඊළඟට අපි කතා කරනවා පුනර්කරන වෘද්ධි ආකෘතිය ගැන. පුනර්කරන වෘද්ධි ආකෘතිය ගැන කතා කරද්දී මේ පුනර්කරණය වෙනවා කියන වචනයෙන් මොකද තේනවා නැවත සිදුවීමක්. වෘද්ධිය කියන්නේ වැඩි දියුණු වෙනවා. මේකෙන් ඇත්තටම මොකද්ද වෙන්නේ? මේක මම පියවරෙන් පියවරට කිව්වොත් එහෙම දැන් පද්ධතිය අපි දියැලි ආකෘතියේදී මුළු ආයතනෙම අවශ්‍යතා හඳුනා ගන්නවා. මුළු ආයතනෙම අවශ්‍යතා හඳුනාගත්තු ඒවාට විසඳුම් සැලසුම් කරනවා. එහෙම තමයි යන්නේ අර අවසානයේදී මුළු ආයතනය සඳහාම හදාගත්තු පද්ධති තමයි ක්‍රියාත්මක කරන්නේ. ඊට පස්සේ තමයි බලාපොරොත්තු නොවු ප්‍රතිඵලයක් ජනිත වෙන්නේ. ඉතින් මේකදී එහෙම වෙන්නේ පද්ධති කුඩා කොටසකින් පටන් ගන්නවා මෙන්න. අපි කියමුකෝ පද්ධතිය
ආයතනේ අංශ ගණනාවක් තියෙනවා. ආයතන අංශය, ගිණුම් අංශය, විකුණුම් අංශය, ගබඩා අංශය වගේ. යම්කිසි එක අංශයකින් පටන් ගන්න පුළුවන්. ඒ ආයතනයේ අවශ්‍යතාව හඳුනා ගන්න. ඒ අංශයේ අවශ්‍යතාව හඳුනාගෙන තවත් අවශ්‍යතාව හඳුනාගෙන ගත්තට පස්සේ විසඳුම් සැලසුම් කරනවා. ඊළඟට යන ඊළඟ අංශයකට ගිහිල්ලා අවශ්‍යතාව හඳුනාගද්දී අර පෙර ඔබ ගිණුම් අංශයේ අවශ්‍යතාව හඳුනාගෙන විසඳුම් සැලසුම් කරද්දී ගත්තු අත්දැකීම් ඒවා උපයෝග කරන දෙවන ආයතනයේ අවශ්‍යතාව හඳුනා ගන්න. මේ විදිහට මේවා නැවත සිදුවීම් සිද්ධ වෙනවා. ඒකෙන් කියන්නේ අලුත් වීමක් සිද්ධ වෙන මේ පුනර්කරන වෘත්ති ආකෘතිවල නැවත ඒක කුටා කොටසකින් පටන් අරන් ඒ පදිත්වක සංවර්ධන ජීවන චක්‍රයේ එක අධීරයන් ක්‍රියාත්මක කරන ඒවා නැවත සිදු කිරීම තුළින් පෙර වැරදි අලුත් අත්දැකීම් මේ සඳහා පෙර වැරදි ඉවත් කරලා අලුත් අත්දැකීම් එකතු කර ගන්න පුළුවන්. නව සොයාගෙන එකතු කර ගන්න පුළුවන්. මේක දින හොඳම වාසියක්. ඒක වර්තමානයේ ගැළපෙන පද්ධතියක් නිර්මාණය කර ගන්න පුළුවන්. ඊළඟ පෙර මේ කොටසකට ප්‍රවේශ වීමේදී පෙර අත්දැකීම් ප්‍රයෝග කරගන්නවා. නව සොයා ගැනීම පෙර කොටස් වලට යොදා ගැනීම පුනර්කරණය සිදු කරනවා. අලුත් ඒවා තියෙනවා පෙර ක්‍රියාත්මක කරපුවට ඒවා ආදේශ කළ නැවත සිදු කරනවා. පද්ධතිය සම්පූර්ණ මේ සංවර්ධන පුනර්කරණ සිදු වෙනවා. පුනර්කරණදී නව ක්‍රියාකාරීත්වයන් එකතු කරගන්නවා. යාවත් කාලින කිරීම ඊටාම පහසුයි. ඒ කියන්නේ අලුත් කිරීම පහසුයි. කළමනාකරණය පහසුයි. කුඩා පරිමාණ ආයතන සඳහා යෝග්‍ය නොවනවා. මේ විශාල පරිමාණ ආයතන සඳහා තමයි මේ පුනර්කරණ වෘත්ති ආකෘතිය ගැලපෙන්නේ. පිරිවැය යනවලු මේකට පිරිවැය ප්‍රමාණයක් කරනවා. විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රවීණයන් අවශ්‍යතාවයක් වෙනවා. ආයතන විශාලයි. එක අංශ වලට පටන් ගන්න. ඒ අංශ වලට පටන් ගත්තත් මේ සියලුම පද්ධතියේ ජීවන චක්‍රයේ පියවරයන් නැවත සිද්ධ වෙනවා. ඒක විශ්ලේෂණය කිරීමේ ප්‍රවීණයන්ගේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ සඳහා මේ තමයි ඔබ වෙනුවෙන් මම ඉදිරිපත් කරන එකට අදාළ රූපරාමය. මේ තියෙන්නේ requirement plan කරනවා. requirement අවශ්‍යතාව හඳුනා ගන්නවා, plan කරනවා, සැලසුම් කරනවා, analyze and design කරනවා, විශ්ලේෂණය හා සැලසුම් කරනවා, implementation ක්‍රියාත්මක කරනවා. මේ develop කරනවා මේ පැත්තෙන් develop කරනවා. initial planning අත්‍යවශ්‍ය planning ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ටෙස්ට් කරනවා, එවලුවේට් කරනවා, අගය කිරීමක් කරනවා. රයිට් ඔක තමයි පුනර්කරණ වෘත්ති ආකෘතියද වෙන්නේ. එතකොට ඔබගේ විෂය නිර්දේශය තුල මේ කොටස් දෙක තමයි ඇත්තටම ඉගෙන ගන්න තියෙන දියැලි ආකෘතියත් පුනර්කරණ වෘත්ති ආකෘතියත්. නමුත් අය බලමු මේ ඊළඟ ආකෘති දෙක දල වශයෙන් අවබෝධයක් කර ගැනීමට අපි උත්සාහ කරමු. මූලධර්ම ආකෘති කියන්නේ මොකද්ද? මූලධර්ම ආකෘතිය ප්‍රොටෝටයිප් මොඩල් කියලා කියන්නේ මූලධර්මය කියන එකම ඔයා දන්නවනේ. කලින් සකස් කරගත්තු එකක මූලික දර්ශනයක්. මූලිකව හදාගත්තු ආකෘතියක් කියන එක තමයි මූලධර්මයක් කියලා කියන්නේ. මේ තියෙන මේකදී ප්ලෑනින් කරනවා, සැලසුම් කරනවා, ඇනලයිස් කරනවා, විශ්ලේෂණය කරනවා, ඩිසයින් කරනවා, සැලසුම් කරනවා, ඉම්ප්ලිමෙන්ටේෂන් ක්‍රියාත්මක කරනවා. මේක ඒ තුලින් ගොඩනගා ගන්නා සිස්ටම් ප්‍රොටෝටයිප් එක. පද්ධතියක් මූලධර්ම පද්ධතියක් හදා ගන්නවා. මේක කෙලින්ම මේ හදාගත්තු මූලධර්ම කලින් සකස් කරගත්තු පද්ධති ආකෘතිය ආයතනයේ ක්‍රියාත්මක කරනවා. ආයතන තුළ ඉම්ප්ලිමෙන්ටේෂන් කරනවා. ආයතනයට ඇතුළත් කරනවා. ඇතුළත් කරලා ඒගොල්ලන්ට කියනවා මේක පරිශීලනය කරන්නන්ට මේක බලන්න මේ අපි සාම්පල් එකක් දෙන්න ඔයාලගේ අවශ්‍යතාව මත හඳුනාගත්තු එකක්. මේක මොනවද වැඩි දියුණු කරන්න ඕනද? මේකේ කොහොමද ඉන්ටර්ෆේස් එක වෙනස් වෙන්න ඕන? මේකේ කොහොමද වැඩි දියුණු කරන්න? මේකේ අනවශ්‍ය දේවල් මොනවද ඉවත් කරන්න ඕන කියලා. හරි? මේ ආකාරයෙන් තමයි ඒගොල්ලන්ගේ ගුණදොස් ඒ වෙලේම අපිට විමසන්න පුළුවන්. සාම්පල් එකක් දීම තුලින්. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඒ වැරදි අඩුපාඩු අලුතින් වැඩි දියුණු කරනවා අරගෙන ආපහු මේ මූල ධර්මය වැඩි දියුණු කරනවා. දීලා ආපහු ගිහින් බලනවා. බලලා අවසානයේදී සියලු දෝෂ ඉවත් කරලා අලුතෙන් එකතු කරන්න ඕන දේවල් එකතු කරලා ඒගොල්ලන්ට ගැළපෙන විදිහේ පද්ධතියක් ක්‍රියාත්මක කරන මූල ධර්මාකෘතිය තුලදී වෙන්නේ මේක.
මෙතින මූලධර්ම යෝජිත මෘදුකාංගයේ දල සැලැස්මක් සේවාදායකයට ලබන දල සැලැස්මක් තමයි ලබා දෙන්නේ ආකෘති. සේවාදායකයට ප්‍රායෝගිකව භාවිතා කළ හැකි බින් දෝෂ සහ ගැටලු පැහැදිලිව හඳුනා ගන්න. දැන් කලින් සකස් කරගත්තු දල සැලැස්ම සේවාදායකයන්ට දෙනවා. ඒගොල්ලන් දීලා ඒගොල්ලන්ගෙන් ගැටලු හා දෝෂ පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන්. මේකේ තියෙන ලක්ෂණ මේ තමයි. right. ඊළඟට තියෙන ඕගොල්ලන්ට මේක සර්පිලා කෘතිය ග්‍රිල් මොඩල් එකක් නම විතරයි සඳහන් වෙන්නේ. මේ ඔයගොල්ලන්ට විස්තර කරලා නැහැ. නමුත් අපි දලා අවබෝධයක් ගමු. සර්පිලා කෘතිය. සර්පිලා කෘතිය ප්‍රධාන කොටස් 4කින් ක්‍රියාත්මක වෙනවා. ඒ කොටස් 4 බෙදලා තියෙනවා planning, risk analysis, engineering, evaluation කියලා. planning කියන්නේ සැලසුම් කරන. risk analysis කියන්නේ අවදානම් විශ්ලේෂණය කරන. engineering කියන්නේ මේක ඉංජිනේර කරන. evaluation කියන්නේ මේක අගය කිරීමක් කරනවා. කොහොමද වෙන්නේ? planning වලදී requirement gathering එකක් කරනවා. අවශ්‍යතා හඳුනා ගැනීමක් කරනවා. මේ risk analysis වල prototyping. engineering වලින් code කරලා system එක code කරනවා. කේතකරණය කරලා test කරනවා. customer evaluation එකක් ගන්න evaluation වලදී. මේක මේ ගොළුබෙල්ලෙකුගේ කට්ටේ තියෙන ස්වභාවයට රවුමක් කරගෙන ආකාරයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ප්ලෑනින් එකේ එක්තරා කොටසක් පටන් ගන්නවා. ඊට ඒක රිස්ක් ඇනලයිස් කරනවා. ඒක ඉංජිනේරින් කරනවා. කෝඩිනේට් ටෙස්ටිං කරනවා. ඒක කස්ටමර් ලව්වල එවලුවේට් කරනවා. නැවතත් ඊළඟ පියවරේදී ආයෙ ගල්තින් ප්ලෑන් කරන කොටස. ඊට පස්සේ ආයෙ රිස්ක් ඇනලයිස් එකක් කරනවා. ඒ අලුතින් හඳුනාගත්තු දේ. එහෙම තමයි මේක වටේට යන්නේ මේ කැරක් මුලින් පටන් අරගෙන පොඩ්ඩක් ප්ලෑන් කරනවා, ඒක රිස්ක් ඇනලයිස් කරනවා, ඒක ඉංජිනේරින් කරනවා, කෝඩින් කරනවා, ටෙස්ට් කරනවා, කස්ටමර් ඉවැලුවේෂන් කරනවා. ආයෙ අලුතින් කොටසක් ප්ලෑන් කරනවා. ඒ ආකාරයට තමයි මේක සර්පිලා කෘතිය යන්නේ. මෙතෙන් සර්පිලා කෘතිය අධ්‍යයන 4ක් හැටියට ක්‍රියාත්මක කරන සෑම අධ්‍යයනයකදීම සේවාදායකයා හා සම්බන්ධ වී ඍජුවම සම්බන්ධ වී දෝෂ හා වැඩි දියුණු කළ යුතු ස්ථාන හඳුනා ගැනීමට හැකි වෙනවා. තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලියේදී පාඩමේ කොටස් 3කින් මම සකස් කරා මේ තුන්වෙනි කොටස. ඒකදී මම තුන්වෙනි කොටසත් කතා කරේ පද්ධති සංවර්ධන ආකෘති පිළිබඳව. ප්‍රධාන වශයෙන් ඔබ මතක තියාගන්න ඕන දියැලි ආකෘති සහ පුනර්කරන වෘද්ධි ආකෘතිය, මූලධර්ම ආකෘතිය සහ මූලදර්ශ ආකෘතිය සහ සර්පිලා ආකෘතිය. මූලදර්ශ ආකෘතිය, මූලධර්ම ආකෘතිය නෙවෙයි මූලදර්ශ ආකෘතිය. මේක වෙන්න ඕන. මූලදර්ශ ආකෘතිය, මූලධර්ම ආකෘතිය, මූලදර්ශ ආකෘතිය, මූලදර්ශයක් මුලින් සපයලා ඒක අනුව විස්තර කරගෙන තමයි පරිශීලකයන්ගෙන් ඒක වැඩි දියුණු කරගෙන යන්නේ. එහෙමනම් මේ අදට පාඩම නවත්තනවා. වීඩියෝ එක බලලා අදහස් අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම මතකද ෂෙයා කරන්න. මාස් JK YouTube channel අලුත් වීඩියෝ එකක් සමග නැවත හමු වෙමු. ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක්. ජය වේවා.